අයිබෝන් නැද්ද? සර්. ආයිබෝන්ඩ ඒකේ ආරම්භය හැටියට මම හිතුවා අපේ අපේ ජීවිතයේ අපේ සුවතාවයේ ඕන එකක් ගැන බලන්න මෙරට පිටරට දෙක මොන වගේද කියලා. මට දැනෙච්ච ලොකුම වෙනස තමයි සර් ජීවිතේ ලේසි කියන එක. අනිත් ලොකුම දේ තමයි ජීවිතේ එන්ජොයි කරන සමහර පැතිකඩවල්. එක එක විදියට ගන්න පුළුවන්. එකක් තමයි රස්සාව වැඩ ඉවරයි ගෙදර ආවහම මගේ ලෝකේ වෙන ඉන්ටරප්ෂන්ස් නැහැ. ඒ වුණාට මම ලංකාවේදී එන්ජොයි කරපු දේවල් මෙහෙ එන්ජොයි කරන්න බෑ මගේ වැඩට අදාළව. මට ලොකුම තව වෙනසක් දැනුන එක තමයි සර් මගේ කොන්ද කඩා දාපු තැන් අර කල්චර් එකේ ලංකාවේ කල්චර් එකේදී ඒක මට වෙන කල්චර් එකක ඉඳන් දැකින්න පුළුවන් වුණා සහ ඒ තැන් ගැන තව වෙන විදිහකට බලන්න පුළුවන් වුණා. මගේ ජීවිතේ තව වැඩිපුර කොන්ද පණ ඇතිව වැඩ කරන්න සහ කොන්ද පණ කඩා දාපු නැති මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන් වුණා මෙහෙදී. ඒක මම දැකපු ලොකු වෙනසක්. ඔව්. ඒක එතකොට ඒක ලොකු මාතෘකාවක් මට ඒකටම එන්න හිතෙනවා. අනිත් ඒවා ඔක්කොම තියලා. හරි? ඒක රසයි. මට මේ කොන්ද කඩා දානවා අපේ සමහර විට මෙහෙ වැඩ කරනකොට නමුත් එහෙම නෙවෙයි කියන එකත් මේ වෘත්තියට අදාළව නේද කිව්වේ? නැහැ සර්. ඒක මම එහෙනම් පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ඉඳන් සහ සමාජය දිහා බලලා කියපු දෙයක්. එහෙනම් මේක හරි වටින ප්‍රබල මාතෘකාවක්. ආපහු ගත්තොත් අපි ඒක. ඒකට ලක්ෂ්මිනී කිව්වා ලංකාවේ ජීවිතේ ඕස්ට්‍රේලියාවේ ජීවිතේ සසඳනකොට මට දැනෙච්ච එක දෙයක් කියලා මෙහෙදී හෙවත් වාගේ රටේ දැන් ඉන්න රටේ වාගේ රට මේකත් නේ ඕස්ට්‍රේලියාවේදී ඔයාට එහෙම තදින්ම ඔයාගේ කොන්ද කඩා දානවා කියලා ඔයාව බලරහිත කරලා යන එකක් නෑ ඔහෙදි තරම් ඔහෙදි ඔයාගේ කොන්ද පණ. ඒක මේ අපේ රටේ පොදුවේ තියෙන සංස්කෘතියටත් අදාළව කිව්වොත් හරිද මේ කොන්ද කඩා දැමීම හැමෝටම බලපාන විදිහ අපිට ඒක දැනෙන්නේ නැහැ වෙන්න පුළුවන් මෙහෙ ඉන්නකොට. වෙන රටක ගිහිල්ලා කොන්ද මමත් ඉතින් වෙන රටවල වැඩ කරලා තියෙන හින්දා මට වාගේ නික ලාවට තේරෙනවා. ඒක පොඩ්ඩක් හිතුවොත් පිට රටකට ගිහිල්ලා පදිංචි නෙවෙච්ච කෙනෙකුටත් මෙහෙදී අපිට වෙන්නේ මොකක්ද එහෙදි නැති ඔයා ධන දෙයක් කියලා හිතන ඔහෙ මොකද්ද කොන්ද කඩන්නේ නැහැ මාගේ ඕස්ට්‍රේලියාවේදී ලංකාවේදී තරම් ඒක තමයි පැහැදිලි කරන්න වටිනම එක. කොහොමද වාගේ කොන්ද කඩෙන්නේ මෙහෙදි කැඩුනේ කැඩවුවේ ඔහෙදී මේකෙන් නිදහස් උනේ. ඒකට උදාහරණ ගොඩාක් එනවා සර් මේ මම දැන් කතා කරනකොට මට ගොඩාක් පැති වලින් උදාහරණ එනවා. එක පැත්තක් විතරක් මම කියන්නම්. මට හොඳට මතක හිටපු කවියක්. සිරිමත් මගේ සකි. යහපත් ළමයෙකි නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි කියලා යන එක ඕකේ සිරිමත් ගැන විතරයි කියන්නේ. මට ඒක ඉස්සර හොඳට හිතට වැදුණු කවියක්. මොකද ඕතන තමයි රෝල් මොඩල් එක හදන තැන. එතකොට අනිත් අයට මොකද වෙන්නේ? පන්තියක සිරිමත්ලා ඉන්නේ කී දෙනයිද? 100ට ගත්තොත් ප්‍රතිශතයක් එකක් වෙන්න පුළුවන්. ඒ ළමයාව රෝල් මොඩල් එක කරොත් අනිත් ළමයි පල්ලෙහාට වැටෙන එක නවත්වන්න බෑ. ඒක මම කියන්නේ මේ වගේ උදාහරණ කොච්චරක්නම් අපේ සිලබස් එකටම ඇතුළු වුණාද? මම මේක හොඳට හිතරපු එකක් විතරක් නෙමෙයි මේ ළඟදී මට සින්දුවක් ඇහුණා. මම ප්‍රෝග්‍රෑම් එකක් බලනවා රාමුව කියලා. ඒකේ රාමුව කරන කෙනා මේක ඩිස්කස් කරා මේ සින්දුව. මේක හරීම ලස්සනයි මේ දෙවියන්ගේ බාරේ කියලා තරුණයෝ කට්ටියක් හදපු පොප් සෝන් එකක්.
ඒකේ කියනවා මට ඒ වාක්‍ය හරියටම කියන්න මතක නැහැ. සිරිමත්ල නොවන අයට වෙන මොකද වෙන්නේ කියන එක. ඒක මට එකපාරට ක්ලික් වුණා මේ කියන්නේ මේ මම හිතපු එකමයි. මේක එක උදාහරණයක්. අනිත් හැමෝගෙම කම්පෙයා කරලා තමන්ව පල්ලෙහාට දාන එක වළක්වන්න බෑ. ඒ වගේ රෝල් මොඩල්ස් හදුවහම මම හිතන්නේ සමාජයෙන්. ඒක ඒක හරි. ඒක දැන් ඔය වටින තැන හින්දා මම නවත්තනවා. හරි. ඒ කියන්නේ ලංකාවේ සංස්කෘතිය ගැන ඔයාගේ මතකය අපේ දරුවෝ අතරේ හැදි වැඩිගෙන යන වයසේදී ඒ අයට හදලා දෙන නොයෙකුත් ආදර්ශ මේ වගේ වෙනවා මෙයා තමයි පොර එහෙම නොවුනොත් මං වැඩක් නැහැ. හරි කියන එක සාමාන්‍යයෙන් ඔයා ඔය රටේ දකින්න නෑ එච්චර කියන එකද? එච්චර දකින්නේ නැහැ කියන එක. මම හිතන්නේ දකින්නෙම නැහැ කියලා. හරි හරි. ඒ තරම් නෑ ඒ තරම් දකින්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. ඒ තරම් ප්‍රබලව කෙනෙක්ගේ අනිත් අංශත් දියුණු වෙන්න පුළුවන් විදිහට සිස්ටම් එක හැදිලා තියෙනවා කියලා මට හිතෙනවා. හැමතිස්සෙම දොස්තර කෙනෙක් කියන එක මට හැමතිස්සෙම පොඩි කාලේ පවුලෙන් සමාජයෙන් දැකපු එකක් දොස්තර ඉංජිනියර් ඒ වගේ පැත්තකට ගියේ නැත්තම් වැඩක් නැහැ කියන එක. එතකොට මෙහි හැම පැත්තටම යන්න පුළුවන්කම සහ පේෂන් කෙනෙක් එක්ක කතා කරනකොට උනත් Tamanට තමන්ව ආරක්ෂා කරගන්න ඒගොල්ලන්ට පුළුවන්. ඒක මට හිතෙන්නේ කොන්ද පණ නැතුව කතා කරනවා දොස්තර කෙනෙක් එක්ක උනත් ආගියු කරලා. සමහර වෙලාවට හිතෙනවා ඒක ගොඩක් වැඩි එකෙන් ඒගොල්ලන්ට හානියක් වෙනවා කියලා. මොකද අහන්නේ නැහැ පඬිතුකම නිසා ඒක ඒ දෙක බැලන්ස් වෙන්නේ නැති එකක් තියෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ ඊට වැඩිය ප්‍රොටෙක්ට් වෙනවා කියලා මට හිතෙනවා. එහෙම කරන්න පුළුවන් assertiveness හැදිලා තියෙන නිසා. හරි. එතකොට ඔන්න වචනම කැලලක් අපිට බලන්න වටිනවා කියලා වා කියනවා මෙහි ඉඳගෙන මේ රටේ ඉඳන්. කොතෙක් දුරට අපිව බලරහිත කරලාද කියන එක අපේ සංස්කෘතිය සමාජයේ ක්‍රමවේදය තුල අපි අගය කරන එක තුල හරි අපි විශේෂයි කියලා අපි ටිකක් ආඩම්බර වෙන එකේ දුර්වල පැති තියෙන්න පුළුවන්. ගරු කරන්න ඕන, හවලාට ගරු කරන්න ඕන, මෙයාට ගරු කරන්න ඕන, හිස නමන්න ඕන වගේ කෑලි තුලින් අපිව බාල වෙන්න පුළුවන් කියන එක තමයි ඔය කියන්නේ. පොඩ්ඩක් කනෙක්ට් වුණා මට සමහරවිට දැන් එනවා. දැන් එනවා. ඒක ඇල අපිට අයින් කරන්න පුළුවන්. අපිව බාල වෙනවා කියන එක දවා කියන්නේ. ඒ ස්වභාවය ඒ ලක්ෂණය නිසා අපේ සමාජය හැම කෙනාට මේක බලපන්න පුළුවන්. මම ගොඩක් හිතපු දෙයක් අපි කොහොමද ලංකාවේ ඉඳන් ඔය සමාජ සිස්ටම් එක ඇතුළෙම ඉඳන් කොන්ද පණ තියාගෙන වැඩ කරන්නේ. ඇයි මට එහෙම අමාරු වුනේ කියන එක මම ගොඩක් මගේ පැත්තෙන් හිතුවා. ඒක ගැන කිව්වොත් මෙහෙ ඇවිල්ලා මේ කල්චර් එකේ ඉඳලා ඒ කල්චර් එක බලනකොට දේවල් දැකපු විදිය වෙනස්. මේ හැම එකේම හොඳ නරක දෙකම තියෙනවා. මම හරි කියන්නේ නෑ ලංකාව වැරදි කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔව් ලංකාවේ තිබුණු එකක් තමයි අනිත් එක අපේ පාසල් කාලේ. පාසල් කාලේ මට මතකයි ටීචර්ස් ඩේ එකට මුළු පන්තියම යනවා ඔක්කොම ක්ලාසස් උගන්වන්නේ නැහැ. පන්තියම යනවා ටීචර්ස්ලට වඳින්න. හැමෝටම වඳිනවා. දන ගහලා වඳිනවා. එදාට ධනිශ්‍රී දෙනවා හවස එනකොට. හැබැයි මට ඒ කාලෙම හිතුණා ඇයි වඳින්නේ? මෙයා මට වැඩිය හොඳද වඳින්න? අන්න ඒ අදහසට මං හරි ආසයි. මට පස්සේ තමයි තේරුනේ අදහස මට පොඩ්ඩක් ආවට මම ඒක යටපත් කරා කියලා. මොකද හැමෝම වඳින නිසා මමත් වඳින්න ඕනේ. මම නොවැන්දොත් මට සර්වයිව් වෙන්න අමාරුයි. මට සර්වයිව් වෙන්න ලේසි ක්‍රමය මම වඳින එක. ඒ වඳින්න වැදගත් ටීචර්ස්ලා ගොඩක් හිටියා.
ඒගොල්ලොන්ට මුලින්ම ගිහිල්ලා වඳිනවා. හැබැයි බය ටීචර්ස්ලා හිටියා ඒගොල්ලොන්ට වැන්දේ නැත්තම් ඉවරයි. හරි අමාරුයි. ඉස්සරහට මගේ ජීවිතේ අමාරු නිසා මං වඳිනවා. ඕක ඔය වැඳිල්ල දන ගහලා වඳින එක පැත්තක තියමු සර්. පස්සේ මම රෙජිස්ට්‍රා වුණාම මම බෝඩ් එකේ ඉන්නකොට ඒක හොඳට දැක්කා සීනියර්ස්ලාගෙන්. සීනියර්ස්ලාගේ ගරු කිරීම අත්‍යවශ්‍යයි ඒගොල්ලොන්ට. ඒගොල්ලන්ගේ ඊගෝ එක පවත්ව ගන්න. එහෙම නොකරොත් මට කරදරයි. මට කරදර නිසා මගේ හිතේ පොඩ්ඩක්වත් රෙස්පෙක්ට් එකක් නැහැ. හැබැයි මම රෙස්පෙක්ට් එක පෙන්නුවා. ඒක හරිම ෆේක් ජීවිතයක්. මට ඒ දෙක අතර කන්ෆ්ලික්ට් එකක් තිබුණා. හැබැයි ඒ කන්ෆ්ලික්ට් එක තිබුණාට මට ජීවිතේ පහසු නිසා මම එහෙම කරා. හැබැයි ඒ කරන එකත් එක්ක කොච්චර අපහසුවෙන්ද කරන්නේ කියන එක ඇයි මං එහෙම කරේ කියන ක්වෙස්චන් එක හැමතිස්සෙම තියෙනවා. හරි. දැන් අපිට මේකෙන් එහා යන්න ඕන නෑ මේක හරි වටින මාතෘකාවක්. ඒකින්ද අපි මේක ගැන තව අඩියක් ගමු. හරි තව අඩියක් ගමු. ඔයා කියන මේ පුදන්න වටින්නේ නැති අයටත් පුදන්න සිද්ධ වෙයි. ඔව්. වෙන බලපෑම් නිසා එක්ක මට පවතින්න මේක කරගන්න ඕන නැත්නම් මට පහසුවෙන් පවතින්න බෑ. ඒක මේ අපේ රටේ තියෙන දුබල පැත්තක් හෝ හොඳ මදි පැත්තක් හැටියට දකින්න පුළුවන් කියලා. හොඳයි. අපි ඒක නැවත ආපහු ගන්නම් මේ මාතෘකාවම. ඒ කියන්නේ ඔන්න මෙහෙම හිතුවා. ලක්මිනී කියනවා පිදිය යුත්තන්ටයි පිදිය යුතු නෑ කියලා හිතන අයටයි මෙහෙදී ඔයාට සිද්ධ වුණා කියලා ලංකාවේ ජීවත් වෙන කාලේ ගිහින් එක්ක දන ගහලා වැඳලම පුදන්න එක්කෝ ඔයාගේ වෘත්තිය තුල අපිට වඩා ජ්‍යෙෂ්ඨ මට්ටමේ වෘත්තියේ අයට නැති ගෞරවයක් සහ නැති බයක් සහ නැති අවනත බවක් සහ නැති එකඟත්වයක් නිරන්තරයෙන්ම පෙන්නගෙන සිද්ධ වෙන්නේ සුද්ධ වුණා. නැත්තම් මට ගැටලු. ඔව්. ඔයා හිතනවා ඒක ওই රටේ ඒ මට්ටමින් නෑ කියලා. ඒ මට්ටමින් නෑ. නැත්තේත් නෑ. නැත්තේ නෑ. හරි. නමුත් මේක මෙහි දරුණු මට්ටමකට තියෙනවා. මේකේ අපි පොඩ්ඩක් තව ඩිංගක් හැරුවොත් හරලා බැලුවොත් ඕකෙන් පුද්ගලයාට වෙන අවඩ කවරය? ඒ පුද්ගලයාට වෙන හානිය කවරේද? එයාගේ පෞරුෂයට, එයාගේ පෞරුෂ වර්ධනයට, එයාගේ සුවතාවයට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම මෙයාට මෙහෙම පෙන්නගෙන ඉන්නවා. ඉතින් මොකෝ මොඩයා හින්දා මං අඳගෙන ඉන්නවා. ඒක හරිම ඉන්ට්‍රස්ටිං කතාවක් සර්. මෝඩය හින්දා මං අන්දගෙන ඉන්නවා කියන එක හරිම ස්ට්‍රෝංවට හිතට එනවා. මොකද මගේ හිතේ තියෙන තරහක්. ඇයි මෙහෙම කරන්නේ? ඇයි මෙයාට මම කරන්න ඕනේ නැත්තම් මෙයා මාව පාගනවා කියන එක. නිසා එන තරහ නිසා මේ මිනිස්සයා මෝඩයෙක්. ඒ නිසා එයාට ඕන එක මම දීලා මම සර්වයිව් වෙනවා කියන එක එනකොට තව පැත්තකින් හිතට එන එකක් තමයි මං ගැන දුකක් සහ සමාජ ගැන දුකක්. ඇයි එහෙම වෙන්න ඕනේ? ඇයි මට ශක්තියක් නැත්තේ? එහෙම නොකර අර ප්‍රශ්න වලට මුහුණ දෙන්න. හැබැයි ලේසි ක්‍රමේ මම තෝරගන්නවා. ඔයා හිතන්නේ මේක හරි වැදගත්. හරි මේක මට දැන් දිගටම යන්න හිතෙනවා. ඔයා දැන් ඔයා හෝ මම ගත්තොත් හරිද? මම අඳුරන ලක්මිනී හිතුවත් මම අඳුරන දිනත් හිතුවත් දෙන්නම එහෙමම නිකන් ලේසියෙන් මිනිස්යන්ට නැති ගෞරවයක් පෙන්නපු නෙවෙයි. හරි ඒ එක්තරා වයසකින් පස්සේ දොස්තර වුණාට පස්සේ එහෙම අපි සමහරවිට ඉස්කෝලේ කාලේදී බලය අඩු භූමිකාවනේ. හරි ඒ කාලේදීත් ওই දුකවල් තියෙන්නේ නැති. හැබැයි අපි හිතමු ඔන්න ඉන්නවා දරුවෝ දෙන්නෙක්. හරිද? ඉස්කෝලේ එක ඉස්කෝලේ. අපි මොකක්ද මේ දරුවන්ට කියා දෙන්න ඕන? පුතේ දුවේ දුවලටත් පුතා කියලානේ කියන්නේ.
පුතේ දුවේ දැන් ඔයාට ගිහිල්ලා වඳින්න සිද්ධ වෙන ගුරුතුමිය ගුරුතුමා ගැන ඔයා හිතන්න ඕන මෙහෙමයි එයා පිදුම් ලැබීමට සුදුස්සෙක් වුණත් ඇත්තෙන්ම පිදුම් ලැබීමට නුසුදුසුම කෙනෙක් මට ගිහින් භෞතිකව පිදුම පෙන්වන්න සිද්ධ වෙනවා. ඒ දරුවා අනුව මේක වෙනස් වෙයි. නමුත් පොදුවේ දරුවන්ට කොහොමද මේකට මුහුණ දෙන්න හොඳම විදි? මං ආස නැති ගුරුවරියට, මං ගරු කරන්නේ නැති ගුරුවරයාට ගිහිල්ලා මං වඳින්න. කමක් නැහැ. එක්කෝ මොකද දරුවා හිතන්නේ? වයස 15. කියන්නේ තේරෙනම වයසක් නෙවෙයි 16. මොකද හිතන්නේ? කරන්න සිද්ධ වෙනවා කියලා ඔන්න කරනවා. මොකද හිතන්නේ? කරන්න සිද්ධ වෙනවා කියලා කරනවා නම් කරන එක ගැන හරි අදහසක් තියෙන්න ඕනේ. මම මේ කරන එකෙන් මට වෙන හානිය ගැනත් පොඩි අදහසක් තියෙන්න ඕනේ. හානියක් වෙනවා නම් දරුවට. මොකද එතන තමයි පෞරුෂය කැඩෙන තැන. එතනදී එයාට හිතෙනවා නම් මම මේ ඊට කලින් මං හිතන්නේ දරුවට තියෙන්න ඕනේ වඳින්නේ ඇයි? මොකද ඒක හොඳම ක්වොලිටි එකක් සර් ග්‍රැටිටියුඩ් කියන එක තරම් අර හිතට දැනෙන ක්වොලිටි එක. ඒක හරි හිතට මේ ලස්සන රසවත් දෙයක්. ඇත්ත ග්‍රැටිටියුඩ්. එතකොට ඒකත් පහත් වෙනවා. ඒකටත් මේක පහරක්. ඇත්ත ග්‍රැටිටියුඩ් කියන රසය විඳින්න බෑ මෙහෙම වෙනකොට. හැබැයි ඒ සෙන්ස් එක ළමයාට තියෙන්න ඕනේ. අතෙන්ට ගිහිල්ලා වඳිනකොට වැරදි පුද්ගලයාට වඳිනවා නම් මම මේ කරන එකේ පර්පස් එක මොකද්ද කියලා හරි අදහසක් තියෙනවා නම් අවුරුදු 15 ළමයා කියන්නේ හොඳ දෙයක් බුද්ධිමත්ව ඇනලයිස් කරන්න පුළුවන් මනසක් මට හිතෙන්නේ. මට හිතෙනවා ඒ ළමයාට හරි පැහැදිලිව වැඩිහිටියෙක්ට වගේම තියෙන්න පුළුවන් කියලා ඒක. හැබැයි එතෙන්දී මට එතන කන්ෆ්ලික්ට් එකක් එනවා. ඇත්තට ඒක කරන්න ඕනේද? ළමයාට වඳින්නම ඕනේද කියන එක. මම ආපස්සට ගියා නම් නොවැඳ ඉන්න පුළුවන්ද? බැරිම තැන්වලදී වඳි. ගොඩක් වෙලාවට අවශ්‍යම කෙනාට මිසක් අනිත් තව දෙතුන් දෙනෙක් ඉඳි මාව හොඳටම තලා පෙළලා දාන කෙනාට මම වඳි. හැබැයි හිතේ පැහැදිලිව ඇයි මම මේක කරන හේතුව කියන එක දැනගෙන මම හිතන්නේ එහෙමයි. සර් හිතන්නේ මොකද්ද? ඒක මාරයි කියලා. දැන් ඒ කියන්නේ පළවෙනි එක අර අපේ ජීවිතේ අපි තව සුවමනුෂ්‍යව බවට පත් කරන දේවල් අතරේ ලොකුම එකක් තමයි අපි තව කෙනෙක් ගැන දැනෙන කෘතඥතාවය. සහ ඔයා කියපු gratitude කියලා. හරි. තව කෙනෙක් ගැන අපිට දැනෙන වඳින්න වටින කෙනෙක් කියලා. වඳිනවා කියන්නේ දන ගහලා වඳින එකම නෙවෙයිනේ. බොක්කේ. හරි. ඉන්න හිතෙන හැඟීම. එතකොට ඔයා කියපු එකෙන් මේක දහසක් පැති තියෙනවා. හරි. ඔයා කියන එකෙන් ගන්න එක පැත්තක් මගේ ඇතුළෙම මේ කෙනා ගැන දක්වන මගේ හැඟීම එක්ක මගේ ඇතුළෙම මේ කෙනා පිළිබඳ මගේ තියෙන ගෞරවය බාල වෙනවා කියලා මං තව කෙනෙකුටත් ඒ විදිහටම චාරිත්‍රානුකූල එකේ ගිහින් කරලා එකම විදිහට දෙන්නටම කරපෙන්වනකොට මම මේක මාර ඒතකොට ඒකෙන් මට අර ඇත්ත කෘතඥතාවය ගැන තියෙන සැපෙත් මට අහිමි වෙනවා කියලා. ඒක සුපිරි. ඒක සුපිරි. එහෙමනම් ඒක මම හිතපු නැති පැත්ත. එහෙමනම් මං ඉස්සෙල් හිතුවේ දරුවගේ ආත්ම අභිමානය අරක මේකට වෙන්න ඕන කෑලි. ඒවත් අපි ගමු. වෙලාව ලැබුණොත්. මේක ඉවර කරන්න බෑ අද. ඒක පට්ට මාතෘකාවක්. හැබැයි පල් කෙනාට පිදීම තුලින් බාහිර වතාවත් තුලින් හෝ
පිදීම තුලින් මට අහිමි වෙන්නේ මම ඇත්තටම ගරු කරන කෙනාට කරන පිදුම මට පුස්සක් වෙනවා. ඔව්. ඒක සුපර්. ඒක සුපිරි. මොනවා කරමුද එහෙනම්? මම හිතන්නේ ඒ කෘතඥතාවය කියන එක රස විඳින එක. බාල වෙන්නෙම ඕකෙන්. ඔව්. ඕකේ. හරි. එකක් මේක ඒක ගැන උදාහරණයක් නෙමෙයි මම මෙහෙ දැක්ක දෙයක් මම ගියා මෙහෙ ආරණ්‍යයකට. ඒකේ ආරණ්‍යේ පන්සිල් ගන්නෙ නෑ. දැන් අපි පන්සලකට ගියොත් මුලින්ම කරන්නේ පන්සිල් ගන්න එකනේ. පන්සිල් ගන්නේ හරිම කලාතුරකින් කෙනෙක් ඉල්ලුවොත් පන්සිල් දෙනවා. ඒකේ හරි හොඳ කන්සෙප්ට් එකක් තියෙනවා. ඇයි ඒක කරන්නේ කියන එක වැදගත් කෙනාට සහ අවශ්‍ය ඉල්ලන කෙනාට විතරයි දෙන්නේ. ඒ වගේමයි මම හිතන්නේ මේක. කෘතඥතාවය කියන එකේ රසය විඳින්න නම් ඒක ඇතුළෙන් එන්න ඕනේ, බොක්කෙන් එන්න ඕන දෙයක්. සහ අපි පිදිය යුත්තාට දැනෙන එක ඒක අනිත් පැත්තනේ. දැන් මට සර්ට වඳින්න පුළුවන් නම් සර්ගේ හිතේ ඒක කනෙක්ෂන් එකක්. ඒ කනෙක්ෂන් එකේ රසය සර්ට දැනෙන එකත් අඩු වෙනවා. මම හැමෝටම වැඳ ගිහිල්ලා ඒකම කරනවා නම් සර්ට. ඒක තව පැත්තක්. නෑ ඒක වෙන පැත්තක්. ඔයකත් වටිනවා. හරි. දැන් මම ඇතුලෙන් වඳින මිනිස්සු ගත්තොත්. ඔව්. ඒ කියන්නේ මේක නාමට වඩා ඉහළයි උසස් මෙයාට මට වඩා සල්ලි තියෙනවා එක්ක මෙයා මගේ උසස් වීම වලට බලපෑම් කරන්න පුළුවන් එක්ක මෙයා මේ නොක්කේ කියන එක උඩ යාව සන්තෝෂ කරන්න කරන වැඳීම නෙවෙයි. ඇත්තෙන්ම පූජාච පූජනීයන් කෑල්ලක්. ඒ කියන්නේ පිළිය යුක්තට පිදීමේ කෑල්ලක් හැටියට මම දේවල් කරනකොට මම තව වර්ධනය වෙනවා. මම බහිනව නෙවෙයි. මම තව උඩට එනවා. හරි. මමත් ඉගෙන ගන්නවා එකක් නිහතමානී බව. හරි. නිහතමානී. දැන් බලෙන් වන්දවල ළමයින්ව නිහතමානී කරන්න බෑ. ඕක වැඩි හිටියෝ. ඒක බොරු ඇටවිල්ලක්. ඒකේ පුළුවන් අර වැඳුම් ලබන කෙනාට පෙන්නන්න මේ බලන්නකෝ ඔයා මහා ජඩ කෙනෙක් වුණත් හරි අපි වඳිනවා ඔයාට ජඩකමේම ඉඳපන්තෝ වගේ කැලක් වැඳුම් ලබන කෙනාට වෙන ඉඳපන් ඔයාගේ ජඩකම මොත් වඳිනවා අපි මොකද ඔයාට පුළුවන් මගේ පඩිය අඩු කරා එක්ක නවත්තා එක්ක ඔයාට පුළුවන් මගේ ලකුණු වැඩියෙන් දෙන්න එක්ක ඔයාට පුළුවන් මට උසස් වීමක් දෙන්න හෝ රජයේ ඉඩමක් දෙන්න එක්ක ආදි වශයෙන් හරි ඒකට මං වඳින නමුත් ඇත්තටම වඳින්න ඕන කෙනාට වඳිනකොට වැඳුම ලබන කෙනයි වඳින කෙනයි දෙන්නම තව උඩ තත්වයකට එනවා පොඩි අය ඇවිල්ලා මට වඳින්න හදනවා සමහර වෙලාවට මම දන්නවා මූ වඳින්න එන්නේ මුගේ කෙස් පැහිලා අපිට කියා දීලා තියෙන්නේ අපිට වඩා වයසකුන්ට වැඳපන් දැන් මං ඕක කරන්න හදනකොට දුවනවා මොකද මම දන්නවා මේ දරුවා බොහෝ දුරට මට වඩා යහපත් මම ඌට වඳින්න ඕන හරි නමුත් ඌ මට වඳින්න මම බාල වෙනවා ඒකේ. ඔව්. මං දුවන්නේ ඒකයි. වඳින්න නොදී. හරි. මාව බාල කරන්න එපා කියලා නිකම්ම සාම්ප්‍රදායික මොකක් හරි ඇටවිල්ලකට උඹත් හිමිකාරයෙක් මෙන්න උඹටත් මං වඳිනවා. ඔව්. දැන් අපි වා ගත්ත මාතෘකාවෙන් ගොඩක් දුර ගිහිලා හැබැයි ඒක ගැන තව කියන්නේ මේක සැප. සුපිරි. තව මේ දැන් හිතට ආපු එකක් තමයි ඒකේ පැතිකඩ ගොඩක් තියෙනවා. එකක් මටත් හොඳට ඒ අත්දැකීම තියෙනවා පොඩි ළමයෙක් ඇවිල්ලා වඳිනකොට මට හරි ලැජ්ජාවක් ඇති වෙනවා.
එතකොට ඒක ගැන මම හොඳට බලන් හිටියොත් ඇයි මට ලැජ්ජ හිතෙන්නේ. ඒකේ පැති දෙක තුනක් තියෙන්න පුළුවන්. එකක් මම ඒ ළමයා ගැන දන්නේ නැහැ හොඳට. අනිත් එක මේකේ කිසි අර්ථයක් නැති වැඩක්. අනිත් එක මට ලැජ්ජයි මම ඒ ළමයාගේ කොන්ද කැඩීමට දායක වෙනවද කියලා. මේක මේ ලංකාවෙන් ආපු දැන් මමයි මගේ හස්බන්ඩුයි දෙන්නම පුළුවන් තරම් නවත්තපු දෙයක් තමයි ගෙදරට අපේ යාළුවෝ ෆැමිලි එකක් ආවම අම්මලා තාත්තලා කියනවා වඳපන් කියලා අරුව දානවා ඉස්සරහට. ඒක තමයි යනකොටත් වැඳලා මේ ළමයින්ට හරිම කන්ෆියුෂන් එකක් තියෙනවා කියලා පේනවා ලංකාවේ කල්චර් එකෙන් මෙහෙට ඇවිල්ලා මෙහෙ මේගොල්ලෝ ඉන්න ක්ලාස් රූම් එකේ ඉන්න ක්ලාස්මේට්ස්ලා වෙනමම සමාජයක මම දැන් ගිහිල්ලා මගේ ජූනියර් ඩොක්ටර්ස්ලාට කිව්වොත් මෙන්න මෙහෙම වඳිනවා අපි කියලා ඒක හරි ඔඩ් දෙයක්. එතකොට ඒ පොඩි ළමයා ඉන්න අනිත් සමාජෙ ගෙදරින් එහා සමාජයේ ඒක යාට හිතා ගන්න බැරි දෙයක් අනිත් ළමයිත් එක්ක බැලුවාම සහ එයා දැන් වර්ධනය වෙන සමාජයේ කල්චර් එක ඒක. එතකොට ඒ ළමයාට කොච්චර කන්ෆියුෂන් එකක්ද? ඒකට අම්මලා කොච්චර කිව්වත් මමත් දායක වුණාම මට වඳිනකොට ළමයා ඔළුව නමන්නෙම හෙසිටන්ට් වෙවි. ඒක හොඳට ඔබ්සර්ව් අපි හොඳට බලන් හිටියොත් පේනවා ළමයාට හරි චකිතයක් තියෙනවා මේක කරනවද නැද්ද? අම්මගේ වදේට කරනවා. එතකොට මට හිතෙනවා මට කිසිම රෙස්පෙක්ට් එකකුත් නැහැ ළමයාටත් වදයක්. ඇයි මේක කරන්නේ කියන ලැජ්ජාව. ඇයි මම ඒකට ඉඩ දෙන්නේ කියන ලැජ්ජාව. ඒකත් එක්ක ඒක ටික දවසක් එහෙම එක්ස්පීරියන්සස් එනකොට අපි හිතුවා කිසිම කෙනෙකුට ඒක කරන්න දෙන්නේ නැහැ. අපේ ගෙදර කොහොමද වලක්වන්නේ මම නම් කරන්නේ මං දුවනවා එතකොට පස්සෙන් එන්න ඕන අත් දෙක මෙහෙම කරගෙන මූ නැවතුනාම මං එතකොට පොඩි තරංගයක් පුළුවන් නම් වැඳපන් මම හැබැයි එක තැන ඉන්නේ නැහැ හරි එතකොට පොඩි රසක් තියෙනවා ඒක විහිළුවක් බව ඌටත් පේනවා මේ පුස් වීමක් තියෙනවා මම දුවනවා මම හිතන්නේ සර් කරන එක ආයේ ජීවිතේට අමතක වෙන්නේ නැහැ එහෙම විහිළුවක් කියලා පෙන්නුවාම මොකද ඒක එන්නේ ෆීලිං එකක් එක්ක. ඒ විහිළුවත් එක්ක මං හිතනවා ෂේම් එකක් එනවා කියලා. right. වඳින්න එන කෙනාට පොඩි ලැජ්ජාවක් එනවා. ලැජ්ජාව කියන්නේ ෆීලිං එකක්. ඒතකොට ඒක මතක හිටිනවා කියලා මම හිතනවා. පොඩ්ඩක් ඒක හිටියොත් දැන් හිතමු කවුරු හරි ඇවිල්ලා ලක්මිනීට වඳින්න ආසාවේ එනවා වඳින්න එයා දන්න මේ ළමෙක් නෙවෙයි. හරිද? වැඩිහිටියෙක් ඔයා විශිෂ්ටයි. එයාට සලකලා තියෙන විදිහ. මොකක් හරි විදිහක. දොස්තර කමින් වල විතරක් වෙන්න නෙවෙයි වෙන්නේ. ඔයා දැන් ඒක එයාටත් අහිමි කරනවද? එයා දන්න ක්‍රමයට මේ දැනුම් දෙන්න. කොහොමදවත්ම නෑ සර්. ඒක මට හරි උතුම් දෙයක් මං හිතන්නේ. එහෙම එනවා නම් උතුම් කියන්නේ මං ඒක හරි රෙස්පෙක්ට් කරන දෙයක්. එහෙම කෘතඥතාවයට එනවා නම් ඇත්ත ජෙනුයින්ලිම කෘතඥතාවය නිසා එනවා නම් ඒක වඳින්නම එක නෙමෙයි ඒක අපේ කල්චර් එකේ වැඳීම කියන එකනේ මේ කල්චර් එකේ ඒක වෙනස් දෙයක් වෙන්න පුළුවන් හරි මට හිතෙන එක ඊට පස්සේ ඉතින් ඒකට ඔයා ඉඩ දෙනවා දීලා මෙහෙම ඔලුවට අත තියලා ගන්නවද මෙහෙම හරි කියලා ඔයා වැඳ මට කියලා එහෙම කරනවානේ අපි දැන් ආශිර්වාදය ලැබලා මගෙන් ආශිර්වාදය ගන්නවා අපි එයාගේ තට්ටේ නැත්තම් කොණ්ඩේ තියලා තැනට අත තියලා මං වගේ තට්ටේ හරි කියලා පිළිගත්තා මං මේ වැඳුම ඒකත් කරනවද ඒක මට හරි අපහසු දෙයක් මොකද මට ඇත්තටම දැනෙනවා නම් කෙනෙක්ව මට දැනෙනවා නම් එයා මට ඒ කෘතඥතාවය පළ කරන්න ආවේ හදවතින්ම කියලා මම සමහරට හග් එකක් දෙයි ඒක ගොඩක් දැනෙන දෙයක් මට වැන්දට පස්සේ හරි එතන දැනෙන මම උත්සාහ කරන දේ මට පොඩ්ඩක් හිතෙන්නේ මම පෙරලා මෙයාට වඳින්න ඕනේ ඇත්තටම මොකද මේ කෙනාට මේ මොකක් හරි කෘතඥතාවය අරක මේක වටිනවා කියලා දැනෙන ඔව් ඒ ගුණාංගයෙන් මට වඩා ඉහළ කෙනෙක් හරි එතකොට මම ආපහු පෙරලා වඳින්න ඕනේ ඒ ගුණාංගයට ඔව් ඒක යාට තේරෙනවද සර් කියෙව්වේ නැත්නම් දැන් තේරෙන්නේ නැහැ මූට පිස්සු කියලා හිතනවා මම එයාට ආපහු වඳින්න ගියා ඔව් ඒතර එහෙම දන ගහලම නෙවෙයි ඔව් හරි
නිකන් අර හ්ම්. ආචාර කරලා ඔළුව නමලා අපිට ආපහු වඳින්න පුළුවන්. ඔව්. නමුත් ඒකත් බොරු සෝබන වැඩක් වගේත් මිනිසුන්ට පේන්න පුළුවන්. හැබැයි ඒක ඔව්. නෙවෙයි මේ මට තියෙන්නේ. මට ඔව්. තියෙන්නේ මේ කෙනාගේ එක මට තේරෙනවා. ඔව්. මටත් ඒ හැඟීම් වෙන මිනිස්සුන්ට දැනෙනවා. ඉතින් මේ කෙනාගේ ඒ හැඟීම සුපිරියට තියෙන එක මං අගය කරන හින්දා මට ආපහු වඳින්නත් හිතෙනවා. හරි? ඔව්. ඔව්. එයාට තේරෙන භාෂාව. ඔව්. ඔය වැඳීම අවශ්‍ය නැති තැන ඒ භාෂාව ඕන නැහැ. ඒ විදිහේ සංනිවේදනය ඕන නැහැ. මේක නම් පට්ට අපි මේකේ පැතිකඩ තව අරගෙන යන්න පුළුවන්. ඔව් ඔයාට සර්. තියෙන වෙලාව ආදිය අනුව. ඔව් සර්.